අයිබෝන් සිනරෝ සිනමා කියවම බොහොම ආදරෙන් හැමදෙනාම පිළිගන්නවා. අපි අද කතා කරන්න සූදානම් වන්නේ ලොවක් ආදරය කළ ලොවක් වසඟයකටගත් විශිෂ්ට නළුවෙක් වූ හර්ත් ඇන්ඩ්‍රූ ලෙජර් ගැන. 1979 අප්‍රේල් 4 වෙනිදා මේ විශිෂ්ට නළුවා උපත ලබනවා. ඔහුගේ පුංචි කාලෙම තිබුණු හීනය තමා කවදා හෝ ඔස්කා සම්මානයකට හිමිකම් කියන නළුවෙක් බවට පත් වෙන්න. ඔහුගේ උපන් නිජ භූමිය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. පුංචි කාලෙදිම තමන්ගේ දෙමාපියන්ට ඇති වුණු ප්‍රශ්නයක් නිසා දෙමාපියෝ දෙපළ වෙන් වෙනවා. අවසානයේදී ඇන්ඩ්‍රූ ජීවත් වෙන්නේ තමන්ගේ සහෝදරියත් සමග. මේ සහෝදරිය වෘත්තියෙන් වේදිකා නාට්‍ය නිලියක්. අනේ ආభాෂයේ හින්දම ඇන්ඩ්‍රූ තීරණය කරනවා මම නළුවෙක් කවදා හරි වෙනවා කියලා. ඒ සිහිනය ඒ බලාපොරොත්තුවත් එක්ක ඔහු ඕස්ට්‍රේලියාවේ ඉඳලා 1998 දී ඔහු පැමිණෙනවා ඇමරිකාවට. හැබැයි ඔහු දන්නවා ඇමරිකාව තුළ ඔස්කා සම්මානයකට යන නළුවෙක් වෙන එක ලෙහෙසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒක ඉතාම අසීරු ගමනක් බව. ඇමරිකාව තුළදී ඇන්ඩ්‍රූට හම්බෙන්නේ ඉතාම හොඳ චරිත නෙමෙයි රංගපාන්නේ. නමුත් ඔහු උපරිම දායකත්වය තමන්ගේ චරිතවලට ලබා දෙනවා තමන්ගේ රංගපෑම විශිෂ්ට අන්දමින් සිදු කර ගැනීම සඳහා. කොහොම නමුත් කරන රංගපෑම් අතරින් ඔහුගේ ජීවිතය වෙනස් කරන උඩු යටි කරලු කරන තරක් බවට පත් වෙන්නේ The Dark Knight. මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිස්ටෝෆර් නෝලන් විසින්. ඔහු බලාපොරොත්තු වෙන්නේ The Dark Knight සිනමා පටයේ ප්‍රධාන චරිතය බැට්මෑන්ගේ චරිතය රඟපාන්න. හැබැයි අවසානයේදී ඔහු බලාපොරොත්තු නොවුණු චරිතයක් ඔහුට හම්බ වෙනවා. ඒ අපි දැකලා පුරුදු The Dark Knight සිනමා පටයේ එඩ The Jokerගේ චරිතය. කපාන්න ඔහුට හැකියාවක් නැහැ. කියන්නේ මොකද ඒ වෙනකොටත් ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් 28ක් 30ක් විතර ප්‍රමාණයක් මේ චරිතය සඳහා ඉදිරිපත් වෙලා හිටියා. නමුත් ක්‍රිස්ටෝෆර් නෝලන් තීරණය කරනවා නෑ මේ චරිතය රඟපාන්නේ ඇන්ඩ්‍රූම තමයි කියන තීරණය. ඉතින් අවසානයේදී ඇන්ඩ්‍රූ කොතරම් දුරට මේ චරිතයට කිමිදුනාද කියනවා නම් ඔහු පුරා මාසයක් තනිව කාමරයකට වෙලා මේ චරිතයට පවණ පවනවා. එහෙම නැත්නම් මේ චරිතය සමග ජීවත් වෙනවා. සහ ඔහු වරක ඔහුගේ දිනපොතේ සටහනක් තියෙනවා. මොකද The Joker චරිතය කියන්නේ සාමාන්‍ය සමාජයෙන් තුරන් වූ ටිකක් විහිළු සහගත ඍණාත්මක අදහස් තියෙන සහ අමුතුම හැසිරීම් සහිත චරිතයක්. ඒ චරිතයට පණ පෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔහු හොඳටම දන්නවා. අනික ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේ වෙලා තිබුණෙත් රංගපෑම. අර කිව්ව විදිහට මාසයක් පුරාම ඔහු කරන්නේ ඒ චරිතය සමග තනිවම කාමරයක ජීවත් වීම. ඉතින් ඒ පුහුණුවීම් වල අවසානයේදී The Dark Knight රෝගත කරනවා. ඔහු සම්පූර්ණයෙන්ම ඒ චරිතයට ආවේශ වෙමින් තමයි රංගනයේ නියැලෙන්නේ. සිනමා පටය අවසන් වෙනවා රෝගත කිරීම. නමුත් ඔහු සිටි ඒ චරිත ස්වභාවයෙන් ඔහුට මිදෙන්න හැකියාවක් ලැබුණේ නැහැ කියන එක තමයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ඔහු ඒ චරිතයත් සමග ජීවත් වීම නිසාම අවසානයේදී 2008 වසරේදී ඔහු අධික ඖෂධ මාත්‍රාවක් ගැනීම නිසා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. මේ චරිත ස්වභාවයෙන් මිදෙන්න ඔහු විවිධ මනෝවෛද්‍යවරුන් ගාවට පවා යනවා. මොකද ඒ ජීවත් වුණු චරිතෙන් අර ජෝකර් රංගපෑ චරිතෙන් ඔහුට මිදෙන්න හැකියාවක් නොලැබුණ නිසා. ඇන්ඩ්‍රූගේ මරණයෙන් පස්සේ හරියටම මාස 6කට පස්සේ මේ The Dark Knight සිනමා පටය ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නවා. ඒ මරණයත් සමග ඇති වුණු ආందోලනාත්මක සිදුවීම නිසාම ඒ සිනමා පටයට ලැබුණු ප්‍රතිචාරය ඉතාම ඉහළයි. පළවෙනි දින 28 තුලදීම ඇමරිකානු ඩොලර් මිලියන 400ක් උපයා ගන්නට මේ The Dark Knight සිනමා පටය සමත් වුණා කිව්වොත් හරියටම හරි. ඉතින් ලෝකේ පුරාම ආදරය කරපු සහ සිනමාවට ආදරය කරන පිරිසක් ආදරය කරපු චරිතයක්. අවසානයේදී ඔහුගේ මරණයෙන් පසු තමයි ඔහුගේ අර හීනයක් වෙලා තිබුණු ඔස්කා සම්මානය හිමි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රධාන පෙළේ සම්මාන 28ක් ඔහුට හිමි වෙනවා. ඒ වගේම හොඳම සහාය නළුවා, හොඳම නළුවා ආදී සම්මාන ගණනාවක් හිමි වෙනවා. නමුත් ඒ සිහිනය විදතරා ගන්නට සහ ඒ සිහිනය ආස්වාදයේ විඳින්නට ඔහුට ඒ වෙනකොට ජීවිතේන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
මොකද ඇන්ඩ්‍රූ ඒ වෙනකොට ජීවිතය හැරදාලා ගිහින්. ඉතින් විශිෂ්ට රංගන ශිල්පියෙක් ගැන අපි අද ඔබත් එක්ක කතා කරේ. ඊටාම රංගන ශිල්පියෙක් විදිහට Tamanගේ කාර්යය කොහොමද කරන්න ඕනේ කියලා සහ කොතරම් අධ්‍යයනයක් රංගන ශිල්පියෙක් තුළ තියෙන්න ඕනේද කියන කාරණේ හොඳින්ම ලෝකෙට පෙන්නපු චරිතයක් බවට හර්ත් ඇන්ඩ්‍රූ ලෙජර් පත් වෙනවා. අපි අද කතා කරේ ලොවක් ආදරය කළ ලොවක් වසඟයටගත් විශිෂ්ට රංගන ශිල්පියෙක් ගැන. සෙනරෝ YouTube channel එක තාම subscribe කරේ නැත්නම් අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. සෙනරෝ Facebook page එකක් තියෙනවා. ඒ page එකට ගිහිල්ලත් අපිට ඔබ මේ සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන්. page එකට අපිට like එකක් දෙන්න. ඔබේ වටිනා අදහස් අපිට comment කරන්න. ගිහිල්ලා එන්නම් අදට අපි ඉක්මනින් අලුත් සිනමා කියවීමකින් නැවත හමු වෙමු.